Kau mang gigi ya kari jar je. හෙලෝ යාළුවනේ, ඉතින් ඔයාලට අලුත් වීඩියෝ එකක් අද අරන් ඇවිල්ලා තියෙනවා. අලුත් යාළුවෙක් නම් දුවලා ගිහලා subscribe කරලම මෙතෙන්ට එන්න වීඩියෝ එක බලන්න. මැංගෝස් කීයද අංකල්? 500 කිලෝ. මේ ගෙඩි කීයද? මේක නම් 10 කිලෝ. ඒක 1400යි. 1400යි ඔක? මේක 1500යි. හා. අර 800යි. හා. රඹුටන් කොහමද? 115යිනේ. 115. කෙසෙල් කියන 350 කිලෝ එක. හරි. හොයා ගන්න ඕනේ. ඒක හොයන්න නෙමෙයි. එක වාගෙම ගෙඩි තියෙනවා නම් ගන්න එපා ගත්තා. එක වාගෙම ගෙඩි. එතකොට ඉදවල බේත් ගහලානේ. බේත් ගහලා ඉදවල තියෙන ඔක්කොම. මේ විදිහට අර එක විදිහනේ මේ ගෙඩි නිකන් අර වැටිච්ච මේ ගෙඩි වෙනස් නේද? වෙනස්නේ ඕ. ගස් 10ක 15 ගෙඩි තමයි මෙතන තියෙන්නේ. ඒක බය නැතිනම් ගත්ත හැකියි. ඒ කිසි දෙයක් ගන්න මොනක් කරන්නේ. මම ඕන් දෙර වයි කියලා මම අරන් ගියා. බය නැහැ. ඔව් දැන් මේ ගෙඩියේ වුණත් සවුත් තුන මම ගෙඩිය කරේ කල්යර් දෙනවා. ඉතින් ඔයාලට අංකල් කිව්ව විදිහට ওই විදිහට තමයි අපි දූරියන් ගෙඩියක් තෝරගන්න ඕනේ. ඉතින් ගොඩාක් කඩවල තියෙන්නේ කඩපු දූරියංග ගහෙන්. ඉතින් වැටුණු දූරියංග තමයි රස වෙන්නේ යාළුවනේ. ඉතින් මේ දූරියංග විකුණන අංකල් ඉන්නේ කඩුවෙල බියගම, කියන්නේ බණ්ඩාරවත්ත පහු කරගෙන කිරිදිවැල පැත්තට ෂෝට් කට් එකක් තියෙනවා. ඒකේ ඇති අර මල්වාල්ට වැටෙන්නේ. අන්නේ පාරේ මීටර් 800ක් විතර ඉස්සරහට එද්දී තියෙනවා අර නෙළුම් මල් තියාගෙන හැම කඩපේලියක් තියෙනවා. ඊට කලින් තමයි මේ අංකල් මේ දූරියංග තියාගෙන ඉන්නේ. ඉතින් එතන හොඳයි සුවඳයි දූරියංග. මේ ඔයාලා ඒ පැත්තෙන් ඉන්නවනම් අරගන්න පුළුවන්. තව එක ඉරක් ගෙවුණා. ඕන්න. මදුළු කීයක් තියෙනවද මේකේ? සතක් ගයින් බා. ඉතින් යාළුවනේ මේකේ හෙනට මදුරු ගොඩාරියක් තිබ්බා. මදුරු 18ක් විතර වගේ තිබ්බා. හොඳට මේ අර මාස් කොටස හොඳට තිබ්බා. අපි අර කන්නේ කොටස හොඳට තිබ්බා. මාර රසයි. ඉතින් ඔන්න මම කනවා. මම මාර ආසයි මේ දූරියංග කන්න. ඉතින් දූරියංග පෙරේතයෝ ඉන්නවනම් මේකට කමෙන්ට් එකක් දාලා ඔයාලගේ එක්ස්පීරියන්ස් එකත් අපිට කියන්න. ඉතින් යාළුවනේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මේ වැල දූරියංගනේ අපි වර්ක දූරියංග ගෙඩියකුත් කපලා ඔයාලට පෙන්නනවා.
ඉතින් යාළුවනේ හස්බන්ඩ්ලා ගෙදර රඹුටන් ගසුත් තියෙනවා. ඉතින් මේ විදියට අපි රඹුටන්ුත් කැඩුවා. ඉතින් රතු පාට වෙලා ගොඩක් රඹුටන් අපි පුළුවන් හැමෝටම බෙදුවා. ඉතින් යාළුවනේ මේ කපන්නේ අර මම කිව්වේ අපි කලින් කැපුවේ වැලදූරිය අංග එක. මේක තමයි වරක දූරිය අංග එක. මේක නම් අපිට මේ හස්බන්ඩ්ගේ මහප්පා කෙනෙක් තමයි දුන්නේ. කඩෙන් ගත් එකක් නෙවෙයි. ඉතින් ඒක මේ යටින් අර පැල්ල චුට්ටක් එහෙම තියෙනවනේ සමහර වෙලාවල මේක නම් පැල්ල තිබ්බේ නැහැ. ඉතින් ඔන්න ඔහොම තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් අර වරක දූරියංග එකේ මදුල ටිකක් ලොකුවට තියෙනවා. ඒක අර ගොඩක් අය චප්ප වෙන්නේ අතට ගත්තාම ඒකේ මදුල පිටින්ම ගන්න පුළුවන්. ඒ වගේම මේක මාරම රසයි, පැණි රසයි. ඉතින් මේ වීඩියෝ එක දකිද්දී මතක් වෙනවා මාරම රසයි මේක දකිද්දි තාස හිතෙනවා. ඔන්න ඔහොම ඕකෙත් මදුළු තිබ්බා යාළුවනේ 16ක් විතර තිබ්බා. ඉතින් කෑව ඔක්කොම ටික. මේකේ හොඳට මදේ තියෙනවානේ. කටට කෙලත් තුනනවා මගේ නම්. චූටි නෙමෙයි ලොකු එක. ඉතින් මේ තියෙන්නේ වරක දූරියංග එක. ඔයාලට පේනවා ඇති කලින් අපි කැඩුව ගෙඩියේ වැල දූරියංග තිබ්බේ. ඒකේ වෙදියයි, ඒකේ පාටයි, පේනුමයි, ඒකේ අපියරන්ස් එකයි. මේකේ තියෙන අපියරන්ස් එකයි දෙකක්. දූරියංග වතුර ටික කොඩාරියක් තියෙනවා මේකේ ගෙඩියේ. ඒකේ මේ මදුළු වල ඇට ටිකක් පොඩි මදුළු තියෙන මේ ගොඩක් අර මාසාරිය ගොඩක් තියෙනවා. සුන්දර. එහෙනම් අපි කමු. මොකලන ඉගෙනන්නේ ගන්න එපා. රසයිද? එමද? රසයිද? මේක මරුනේ. මර පිට තියෙනවා. ඉතින් යාළුවනේ ඔන්න ඔහම තමයි අද ඔයාලට මම vlog එක ගෙනාවේ. බලලා කමෙන්ට් එකක් දාන්න. දූරියංග පිරිතයෝ ඉන්නා නම් කමෙන්ට් එකක් දාන්න. චූටි කමෙන්ට් එකක් දාන්න ආසයි මම බලන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. ආපහු next වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. හොඳේ subscribe කරන්න.